හොඳයි අද නානගේ ජොයින්ට් එකට නානගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. හැමදාම වගේ ඉතින් මේ යාළුවත් ඇවිල්ලා මගේ පාසල් මිත්‍රයෙක්. පන්ති එකට හිටපු එකා කියලා කිව්වෝ. පන්ති එකට හිටපු එකා. ඉතින් අද දවස් වෙනකොට දැන් අපි ටිකක් සමාජයේ ලොකු ටිකක් තලත් යන මිනිස්සු. ඉතින් ලස්සන වැඩක් පටන් අරගෙන තියෙනවා මේ මගේ යාළුවා. මම ආරාධනා කරා ඉතින් පොඩ්ඩක් අපිත් එක්ක පොඩි chat එකක් දාන්න වරෙන් කියලා. ඉතින් ලොක්කා ඇවිල්ලා තිබ්බා. බරු ටිකකුත් අරගෙන අද මාව බලන්න ඇවිල්ලා තියෙනවා. ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ක්‍රිෂාන්ත ධනංජන පෙරේරා මගේ පාසල් මිත්‍රයා. කොළඹ නාලන්දාවේ අපි ඉතාමත් ආඩම්බරයෙන් කියනවා සියවසක් සපයන මේ අවුරුද්දේ නාලන්දාවේ දීප්තිමත් අධිශිෂ්‍යනේ මචං අපි. ඉතින් අද ක්‍රිස් fragrance by Chris කියන ප්‍රොඩක්ට් එකෙන් perfumes කියන්නේ ලෝකේ තියෙන ඕනම ජාතික perfume එකක් අපේ ක්‍රිෂාන්ත මගේ මිත්‍රයා මේ ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඉතින් මේ FBC ප්‍රොඩක්ට් එක තෙක්ක මම දන්න විදියට පොඩි කාලේ ඉඳන් හරි ස්මාර්ට් එකට දනා එනකොට යුනිෆෝම් වෙන ස්මාර්ට් එකට ඇඳලා හරි සුවඳට හිටපු කොල්ලෙක් තමයි. ඉතින් එදා ඉඳන් ඔයා සුවඳත් එක්ක හරි ගනුදෙනුවක් කරානේ. ඉතින් මේ සුවඳත් එක්ක මිනිස්සු සුවඳරේ ඉන්නකොට තමයි ඒ ආදරණීය බවක් ඇති වෙන්නේ. ඉතින් එක එක සුවඳ විලවුන් වර්ග අරගෙන ඉතින් දනවා බලන්න. අපි මේ මොකද්ද මේ FBC කියන්නේ මොකද්ද මේ මට විස්තර ටිකක් කියන්න බලන්න. fragrance by Chris කියන්නේ 2020 දී මට හිතුණා ලංකාවේ අපිටම සුවඳ හදන්න කියලා බලන්න. මොකද මේ ලංකාවේ පොඩි වැකියුම් එකක් තිබුණා සුවඳට. ඔව්. මොකද වෙන රටවල් වල සුවඳ නිෂ්පාදනය වෙනවා. නමුත් අපේ රටේ අමුද්‍රව්‍ය නැහැ. ඒවට අඩංගු තව අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය කිසිම දෙයක් ලංකාවේ නැහැ ඇත්තටම. ලංකාවේ ඒ කාලේ අනිත් ඒ කොවිඩ් ඇවිල්ලා ආයේ මේ 2020 කියනකොට ගොඩාක් ප්‍රශ්න තිබුණ කාලයක්. ඉතින් මට හිතුණා මේ මම ඉගෙන ගත්ත 2011 දී මේ සබ්ජෙක්ට් එක 11 ඉඳන් සාමාන්‍ය අවුරුදු 6ක් 7ක් යනකම්ම මේක මම ස්ටඩි කරා. ඊට පස්සේ ලංකාවේ ස්ටඩි කරා. ලංකාවේ ගොඩක් තැන් වල මේ පර්ෆියුම්ස් විකුණුවාට ඔක්කොම වගේ පිට රටින් ඇවිල්ලා තමයි මේවා කරේ. ඒ රටවල් වල තියෙන බ්‍රෑන්ඩ්ස් ගෙනල්ලා. ඉතින් මටත් හිතුණා ලංකාවේ පිට රට විකුණන වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ හදන්න. ඉතින් මම ඉගෙන ගත්ත දෙයින් වැඩක් පටන් ගන්න කියලා පටන් ගත්තට නමුත් මේක මේ සෑහෙන අමාරු දෙයක් කියලා මට පස්සේ තේරුණා. මේ මොකද ලංකාවේ කිසිම ෆැසිලිටි එකක් තිබුණේ නැහැ ඒ වෙනකොට. කොටිම කිව්වොත් මේවට හරියන වීදුරු බෝතල්වත් තිබුණේ නැහැ. ඉතින් මේ ඔව් සෑහෙන්න මට මතකයි බෝතල් ඒ දවස්වල මම හිතන්නේ කවුරු හරි ඇවිල්ලා බෝතල් ලොකු තොගයක් ගන්න කියලා. එතකොට ඒ තරම් ෆිට් එහෙම ගන්න බෑ. මොකද මේ ලංකාවේ තියෙන ආයතනයක්. නමුත් ඒගොල්ලොන්ගේ MOQ එක මාර විශාලයි. ඉතින් සාමාන්‍යයෙන් පොඩියට පටන් ගන්නකොට ආයතනය එකපාර ලොකුවට පටන් ගන්න බෑනේ. ඉතින් එහෙම පොඩියට පටන් ගන්නකොට මේ ඒ වගේ ක්වොන්ටිටිස් වලට යන්න බෑ. ඉතින් කොහොම හරි ඉතින් මේ මම පටන් ගත්ත වැඩේ පටන් අරගෙන මේක හැදුවට පස්සේ සුවඳ වර්ග මම 5ක් විතර හැදුවා. හදලා මේව දාන්න බෝතල් නැහැ. ඉතින් මම ආයතන කීපයකට ගියාම දෙනවා මේ බෝතල් ඒව අර කිසිම ලුක් එකක් නැහැ. අර පිටරට කඩවල වල තියෙනවනේ මාර ලස්සන බෝතල් නේ අතර. මෙහි අපි ඒවා දැම්මෙන් පස්සේ සමහරක් බෝතල් නේ අටපට්ටක් වගේ. හරි. ඉතින් ඒවයි ලේබල් එක ලැබුවාම ලේබල් එකේ ලියලා තියෙනවා නිකන් මේ අටපට්ට වෙර යන පැති වලට අකුරු ටික එකපාර බැලුවාම පේන්නේ නැහැ. ඉතින් අර මිනිස්සෙකුට නම කියවන්න උනත් ටිකක් අමාරුයි. ඉතින් ওই වගේ ප්‍රශ්න තිබුණා. කොහොම හරි වැඩේ කැරකුණා කියන්නේ බෝතල් ටික මට හම්බුණා එක ආයතනයකින්. ඊට පස්සේ ඒකට මම බෝතල් ටිකට සල්ලි දාලා ওই කොවිඩ් වල බලන් ඉන්නකොට බෝතල් ටික ආවා. ඒකට අදාළ මේ පම්ප්ස් ඉතින් මේ වගේ පම්ප්ස් තිබ්බේ නැහැ. ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මම ලොක්කා වගේ බෝතල් ටික ගෙන්න ගත්තට දැන් පම්ප් එක නැතුව ඉතින් මේක පොරොප්ප වගේ තමයි ගහන්න වෙන්නේ අන්තිමට. ඉතින් ඒ වගේ තිබුණා. ඉතින් ඒකත් ඉතින් ඊට පස්සේ මම බැලුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර වෙබ්සයිට් වල මම මේ පම්ප් හොයන්න ගත්තා. ඊට පස්සේ තිබුණා එකපාරට ඉන්දියාවේ එක තැනක
ඉතින් මම ඒ මනුස්සයට මං ඊමේල් එකක් දැම්මා. ඒ එතන ගොඩක් අය හිටිය පම්ප් හදන ඉන්දියාවේ. මං නිකන් ඒකෙන් දැම්මා පොඩි මෙසේජ් එකක් වැඩි හරියයිද කියලා බලන්න. මං ඉතින් ගැහුවා මෙහෙමයි මං මේ හවලා මෙහෙම පර්ෆියුම් එකක් හැදුවා මට මේක බෝතලයක් තියෙනවා. නමුත් පම්ප් නෑ කියලා. ඉතින් ඒ මනුස්සයා ඇත්තම කතන්දරේ කිව්වා. ඉතින් මේ කිව්වහම මේ මනුස්සයා පාරක් හිතුවේ නෑ ජීවිතේට හිතන්නත් අමාරු දෙයක්. ලංකාවේ මනුස්සයෙක් නෙමෙයි ඉන්දියාවේ මනුස්සයෙක් මට පම්ප් 1000ක් ලංකාවට එව්ව නොමිලේ. නිකන්. අදටත් මම මේ මනුස්සයව දැකලා නැහැ. දැන් යන්න ඕන ඉන්දියාවට. මේ ගිහිල්ලා මේ මනුස්සයාට ඇත්තටම මේ මනුස්සයා හින්දා තමයි මේක පටන් ගත්තේ. යාගේ නම අන්කූර්. කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඒ කියන්නේ මම සල්ලි දෙන්න ඇහුවාමත් සල්ලිත් එපයි කිව්වා. හොද්ද මනුස්සයෙක්. ඔව්. ඒ වගේ ඉතින් ඉන්දියාවේ ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා ඇත්තටම. මේක සාමාන්‍ය මේ ප්‍රොඩක්ට් එක බිල්ඩ් උනේම ඉන්දියාවේ හින්දා. නැත්තම් මට අදටත් කරගන්න අමාරුයි. ඉතින් මේ එහෙන් මට පුදුම සහයක් හම්බුණා. ඉතින් මේ යංකූර් කියන පුද්ගලයා මට පම්ප් 1000ක් එව්වා. ඒකෙන් මම කොහොම හරි මෙහෙ මේ ඕක හයි කරන්න මැෂින් ඉදන් මම ලංකාවේ හැදුවා අන්තිමට. මොකද මෙහෙ මේ රටින් ගෙනල්ලා ඕක කැඩුනොත් ආයි හදාගන්න අමාරුයි. ওই මැෂින් එක අපි ස්ටඩි කරනවා. මං කරපු වැඩේ ඒක ඉන්ටර්නෙට් එකෙන් බල ওই මූඩි ගහන මැෂින් ඔක්කොම මෙහෙ හැදුවා. බඩු නැත්තම් අපි හදනවා. ඒ වගේ එකක් තමයි උනේ. ඉතින් මේ පම්ප් එක විතරේ අපිට හදන්න අමාරු පොඩ්ඩයි. ඒකේ පොඩි කෑලි ගොඩක් තියෙනවා. ඔව් ඇතුලේ තියෙනවනේ පොඩි පොඩි. ඉතින් ඒක හදන්න ගියොත් ඒක හදන්න වෙනවා මේවා හදන්න බැරි වෙනවා. ඉතින් මං මේ කොහොම හරි මේ පුද්ගලයා මට එව්වා. ඒකෙන් තමයි වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ මූඩි හදන්න අමාරුයි. ඊට පස්සේ ඉතින් මූඩි බල හිටියා. මූඩි ගහන්න සාමාන්‍යයෙන් මේවට මේ මෝල්ඩ්ස් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ දවස්වල මම බලනකොට මෝල්ඩ් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 25ක් විතර යන වැඩක් ඒ මෝල්ඩ් එකට. ඒ කියන්නේ හොඳ මෝල්ඩ් එකක් හදන්න. අනිත් එක අර අපිට එකම බෝතලයක් විතරක් මිනිසුන්ට දකිද්දිත් එපා වෙන හින්දා මට මූඩිත් එක හැඩයටත් අවශ්‍ය වුණා. නමුත් පටන් ගන්න ඕන හින්දා මුලින්ම අපි 3D print කරලා මූඩි පටන් ගත්තේ. පොඩියට මූඩිය ගැහුවා. ඉතින් ස්ටාර්ට් එකේ ඒවත් ගත්ත මිනිස්සු මුලින්ම. මේ පොඩි මූඩියක්. නමුත් ඉතින් අර මෙහි රත් වෙනකොට එහෙම මේ මූඩිය ඇද ගහනවා. ඒ වගේ වෙනවා. නමුත් ඉතින් ස්ටාර්ට් එකේ එහෙමයි ආවේ. මේ එහෙම ඇවිල්ලා ඉතින් අද වෙනකොට නම් ලංකාවේ ගොඩක් දෙනෙක් මේ බෝතල් ගෙන්නනවා ලංකාවට. ඒ මිනිස්සුන්ගෙන් අපි පර්චේස් කරනවා. ඒ වගේ තමයි දැන් මේ ප්‍රොඩක්ට් එක හැදිලා යන්නේ. දැන් එතකොට මුලින්ම ඔබ පටන් ගත්තේ මේ වැඩේ පර්ෆියුම්ස් මේ කියන්නේ 4කින් 5කින් ಜಾති 4කින් 5කින් අද වෙනකොට සෑහෙන බ්‍රෑන්ඩ්ස් එකක් තියෙනවා බහලා. ඔව් දැන් මෙතන තියෙනවා පොඩ්ඩක් සාමාන්‍යයෙන් මගේ වැරයිටි එක සාමාන්‍ය 150ක් විතර දැන්ට නිෂ්පාදනය කරලා තියෙනවා. වැරයිටිස් 150ක් විතර තියෙනවා. දැන්ට මාකට් එකේ ඔක්කොම තියෙනවද ගන්න? ඔව් ඕන එකක් අපි ගොඩක් ඒවා අපි කස්ටම් මේඩ් හදලා දෙන්නේ. කියන්නේ මගේ ඉන්නවා ක්ලයන්ට් එකක් ඒගොල්ලෝ ඉල්ලුවා මේ අවශ්‍ය දේ හදලා දෙනවා. ඒක ඒගොල්ලන්ට විතරයි. මෙතනත් දැන් තියෙනවා ඒ වගේ ඒ වගේ දැන් මේ කර බෝතල් නැති කාලේ නිෂ්පාදනය වෙච්ච එකක් මේ තියෙන්නේ. මේක. ඔව් මේක ඉතින් මේකත් අපි නිෂ්පාදනය කරා. මේකට මෝල්ඩ් එකක් හදලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් එක්ක. ඔව්. මේකේ තීම් එක කියන්නේ ඇත්තටම දසමහ යෝධයෝ. මේ ඉන්නේ වේලුසුමන. මේ විදිහට මේ දැන් ඉතුරු කට්ටියත් අපේ හැදෙනවා මේ දවස්වල ඩිසයින් කරගෙන යනවා. ඉතින් මේක තමයි ලෝකෙට ගෙනියන්නේ. මොකද අපේ රටේ වෙන රටවල වල සුපර් හීරෝස්ලා හිටියට අපේ කැරක්ටර්ස් නෑ එහෙම ලෝකෙ ප්‍රසිද්ධ. ඉතින් මට හරි ආසයි මේ වගේ කැරක්ටර්ස් ටික බිල්ඩ් කරන්න. ඒක වෙන කල්චරල් විදියටත් වෙන අපේ කෑල්ල එළියට ගෙනියන්න පුළුවන් වැඩක් නේ ඒක. මොකද දැන් කවුරක්වත් අපේ මේ දසමා යෝධයෝ එලාර ගමනු යුද්ධ ගැන කතා කරන්න වර්ල්ඩ් එකේ නෑ. හැබැයි වර්ල්ඩ් එකේ වෙච්ච ඕ සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඔව්. ඉතින් අපේ කැරි ටිකක් එළියට ගෙනියනවා මරු පාත්තයි කියේ. මොකද මේ එක පාරක් මම මේ වගේම මේ පොඩ්කාස්ට් එකක් කරා මේ මනෝරමත් එක්ක. එතකොට මනෝරම කිව්වා මේක වෙනකොටත් හදලා තිබුණේ. හැබැයි මේ මනෝරම කිව්වා ඔය දසමහ යෝධයත් මේ පර්ෆියුම් ගහන්න ගොඩක් කැමැත්තෙන් හිටපු කට්ටිය. ඔය මේ පොළොන්නරුවේ තිබිලා තියෙනවා ලංකාවේ shopping mall එකක් ඒ කාලේ. ඒ රට ගොඩක් දියුණු වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මිනිහා රිසර්ච් කරලා හොයාගෙන තියෙන්නේ මේ මනෝරම වීරසිංහ. ඔව් මනෝරම අපේ ඒකත් මනෝරමත් අපේ පාසල් මිත්‍රයා එකට හිටපු මේ ඉතින් එයා කිව්වා මේ කාලසුමන කියන අනුරාධපුර යුගයේ තිබිලා තියෙනවා මේ shopping mall එක. ඒකෙන් සුරනිමල යෝධයා බුත්තල ඉඳන් ඇවිල්ලා තියෙනවා. මේකෙන් perfumes අරගෙන ආයි බුත්තලට යනවලු පයින්ම. එයා ගොඩක් ප්‍රසිද්ධයි පයින් ඇවිදින්න. ඉතින් ඒකත් අපේ රටේ ගොඩක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලෙත් මෙහෙම කියන්නේ මේ තරම් දියුණු තාක්ෂණය නැතත් යම් කිසි මට්ටමක මෙහෙම සොඳලු නිෂ්පාදනය වෙලා තියෙනවා.
දසමහයෝධයෝගේ සෙට් එකත් පර්ෆිම් ගැහුවා කියලා කියන්නේ. ඒක මේකට තමයි මේ වේලු සුමනෝ ඉස්සල්ලාම පටන් ගත්තේ හැදුවේ. දැන් ඉතුරු 9 දෙනාත් හදනවා. ඔව් ඊටිකත් හැදෙනවා. ගෝඨාභය පෙරේරා මහසෝල්ලා ඒ සෙට් එක හදනවා. රයිට්. එතකොට මචං දැන් මේ සෙට් එකේ මම දැක්කා බුක්ලට් එකක් තියෙනවා මේකේ මේන් ප්‍රොඩක්ට්ස් 9ක් සහ මේ වුමන් ප්‍රොඩක්ට් 9ක් තියෙනවා. එතකොට මේ අර 150 ඇතුලේ තියෙන එකක්ද නැත්නම් මේ 150 ඇතුලේ තියෙන මේ සෙට් එක කොමන් සෙට් එක. ඔව් කොමන් මේ කොමන් කියන්නේ අපිට ඕනම එකක් හදන්න පුළුවන්. ඔව්. අර 150ක් විතර ඉච්ච කස්ටමයිස් කරපු සෙට් එකක් තියෙනවා. රයිට්. මම දැක්කා මහේල අයියටත් ඔව් පර්ෆියුම් එකක්. ඒ වගේ මම ගොඩ දෙනෙකුට කරලා තියෙනවා. ඉස්සෙල්ලාම බානුක රාජපක්ෂට එකක් කරා. ඉස්සෙල්ලාම IPL සිලෙක්ට් වෙලා කිංස් 11 පංජාබ් එකට යනකොට ඒ වගේ ඉතින් ඒ දවස්වල මෙච්චර දියුණු පෙට්ටි තිබුණ නැහැ. මේ සාමාන්‍ය එකක් තමයි හැදුවේ. එතකොට දැන් මචං අපි කියමුකෝ දැන් අපි බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් කියන්නේ හයි එන්ඩ් එකේ කට්ටියනේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් මේ වලට පාවිච්චි කරන ලංකාවේ ඉන්නවා පිසා. පර්ෆියුම්ස් වලට පිස්සු සෙට් එකක් ඉන්නවනේ. එතකොට අපි කියමුකෝ මොකක් හරි අරමාන හරි මොකක් හරි චැනල් බ්ලූ හරි මොකක් හරි කවුරු පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා කියලා. උට ඒ සුවඳම ඕන නම් දැන් අපිට කියලා ඒ සුවඳම හදාගන්න පුළුවන් ඊට වැඩි අඩු විලක. පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ ජාත්‍යන්තර වල බලලා කියමුකෝ ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර ඊටත් වැඩි පර්ෆියුම් දෙන ලක්ෂයක් විතර වෙන පර්ෆියුම් එක අපිට සාමාන්‍යයෙන් අපි වැඩේ හදලා ඉවරලා අපේ මාකට් එකේ අපිට කීයකට විතර දෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් 10,000 15,000 අතර මුදලකට හදන්න පුළුවන් ලංකාවේ. ඔව්. ඒ කියන්නේ ඉතින් හොඳ ආරංචියක් මේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් ගන්න ඔයගොල්ලන්ට කියන්නේ එච්චර ලොකු ගණන් දෙන්න ඕනේ නැහැ. ඊට වැඩි අඩුවෙන් ලංකාවේ අපේ මිත්‍රයා ඉන්නවා. ඒක ඒ විදිහට මේ සුවඳටම හදන්න පුළුවන්. ඒ ගොඩාක් ළඟටම හදන්න පුළුවන්. ඒ ළඟටම කියන්නේ 99ක් වගේ හදන්න පුළුවන්. ඔව්. සමහරක් ඒවන 100% මැච් වෙනවා. ඔව්. මේ වෙනකොට 100% මැචින් ඒවත් පුළුවන්. ඔව්. ඊට අමතරව දැන් අපි අපේම රේන්ජ් එකකුත් ඩෙවලොප් කරගෙන යනවා. මොකද මේ වෙන රටවල ලේවට වඩා අපේ රටේ තියෙනවා ගොඩක් සුවඳ දේව. මල් වර්ගුණක් තියෙනවා. දැන් මේ දවස්වල මම බලාගෙන යනවා ඒ ගඳ පාන මල. පොඩි මලක්. නමුත් ඒක ගොඩක් සුවඳ මලක්. ඉතින් අපිට ඒකෙන් දෙයක් කරන්නත් පුළුවන්. හරි අමුතු සුවඳක් එන්නේ. ඒ වගේ ඉතින් ලංකාවේ තියෙනවා සුවඳ මල් ලෝකෙම සුවඳ කරන්න පුළුවන්. එතකොට මචං ඔබ දැන් අපි අර මේ නිකන් කතා වෙනකොට අර බුලත් සහ ගම්මිරිස් කතන්දරය ඒවයිනුත් අපි ඒ කියන්නේ සුවඳක් ගත්තයින් පස්සේ ඒකට ගොඩක් රෝ මැටීරියල් අඩන් ඇතුළත් වෙන්න ඕනේ. දැන් කපාර දැන් අපි උදාහරණයකට ගමුකෝ සිට්‍රස් ගණයේ සුවඳවල ටික. සුවඳ ඒ කාණ්ඩෙට ගොඩක් ඒවා ඇද බර්ගමොන්ඩ් එතකොට දෙහි මේ ලෙමන් ඒ වගේ ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවනේ. ඉතින් මේකට දැන් දෙහි විතරක් ගහගෙන යන්න මිනිස්සු කැමති නැහැ. ඉතින් ඕක මිශ්‍රණයක් එකතු වුණාම තමයි ඒක යාතල් එක තියෙන්නේ. ඉතින් ඒකින්ද ඉතින් අර බුලත් ගම්මිරිස් කුරුඳු ඒ වගේ ගොඩක් දේවල් අපි මික්ස් කරනවා. දැනට එතකොට දැන් අපි කියමුකෝ පර්ෆියුම්ස් ගත්තොත් එහෙම සුවඳ මේ පවතින සුවඳ ඒ සුවඳ හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය මෙන්න වෙළඳ පොලේ කොහොමද ඔබ ඒක හොයාගන්නේ? මෙහි ගොඩක් අමාරු වැඩක්. මොකද ලංකාවේ අපි ඇවිල්ලා චූටිය රටක්. ඉන්දියාවත් එක බලනකොට අපි නිකන් ඩොට් එකක් වගේ. ඉන්දියාවයි අපි බලනකොට දැන් ඉන්දියාවේ තමයි අමුද්‍රව්‍ය ගොඩක්ම තියෙන්නේ. තව ප්‍රංශයේ වගේ රටවලත් තියෙනවා. මේ ඉතින් ගොඩක් වෙලාවට මම වැඩ කරනවා ඉන්දියාවේ ආයතනයක් එක්ක දැන් අවුරුදු 16ක් විතර. ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි ගොඩක් මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තේ යන්නේ. එතකොට මචං කියන්නේ මේක ජාත්‍යන්තර වෙළඳ පොළ දක්වා ඔබ දැන්ට අරගෙන ගිහිල්ලා උත්සාහයක් දරලා තියෙනවා. දැන් තියෙනවා සාමාන්‍යයෙන් දැන් මගේ අයියා තායිලන්තේ දැනට මගේ එකසින් වෙන අයියා මේ තායිලන්තේ දැනට එයා try out කරනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවට දැන් මම මේක යවලා තියෙනවා. වේලසුමන. ඔව්. එහෙත් කට්ටිය අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ඉතින් දැන් පොඩ එනවා දැන් මේ
මාකට් එක ඩිවලප් කරන්න ඕනේ තව. එකන්නේ අපේ රටේ පහුගි දවස්සල ඩොලර් නැතුව හරි ප්‍රශ්න කියන්නේ මං හිතන්නේ කියන්නේ රජයේ පැත්තෙන් ගවර්න්මන්ට් එක පැත්තෙනුත් මේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ අපේ මිත්‍රයම තමයි වැඩි මේ චතුරංග ගවේෂික අපේ ඒත් සමකාලීන පන්ති මිත්‍රයා. ඉතින් කර්මාන්ත සහ සංවර්ධන පැත්තේ මං හිතන්නේ මේකට අවධානයක් දුන්නොත් මේක ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් මේ හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔව් මොකද මේක සුවඳ විතර මේ සුවඳ විලවුන් විතරක් නෙමෙයි අපිට ගොඩක් දේවල් හදන්න පුළුවන්. දැන් ගත්තොත් කැන්ඩල්ස්. ඔව් මම දැක්කා එහෙම එකක් තියෙනවා. මේක මේ සැරේ මේ නත්තල් සමයත් එනවනේ අලුතෙන් නිෂ්පාදනයක් කරා මේ සුවඳ ගහන මේ කැන්ඩල්ස් ඉටිපන්දක්. ඔව්. මේක පත්තු කරන් පස්සේ මේ වගේ රූම් එකක් ගොඩක් සුවඳ කරන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය මෙඩිටේෂන් වලට එතකොට මදුරුවන්ට ඒ ඕනම අපිට ඒ අවශ්‍ය විදියට හදන්න පුළුවන්. දැන් සුවඳ විතරක් නෙමේ සුවඳ විලවුන් විතරක් නෙමේ මේ ඉන්ඩස්ට්‍රි එක. මේකෙන් අපිට ගොඩාක් පැතිවලට යවන්න පුළුවන්. රයිට් කියන්නේ පර්ෆියුම් නිතර වෙන්නේ සමහරකට ගැංගි ගන්න ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඒක තමයි කොස්මෙටික්ස් ගොඩාක් තියෙනවා. දැන් මේ පරාසය ගොඩාක් වැඩි. අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැනට ඔබ අත තියලා තියෙන්නේ මේ බොහොම ස්වල්ප පැත්තකට. නමුත් දැන් දෙක තුනකට විතරයි තාම අත තියලා තියෙන්නේ. ඔව් මොකද මේ දැන් ලංකාවෙත් මම ගොඩක් දැකලා තිනවා. දැන් මේ අපි සුවඳ දැක්කම දැන් මම කරන එකෝත් අනිත් අයත් සුවඳ විතරයි කරන්නේ. නමුත් මේක දැන් මේ මේ දවස්වල යන්නේ මචං මේ පුඩින් කියලා අර දෝසි මාමා කියලා මේ නුවර පටක් ගත්තා. දැන් හැමතැනම කැරමල් පුඩින් තියෙනවා. අන්න ඒක තමයි ඉතින්. අර ඒක තමයි මම කියන්නේ. දැන් කට්ටියටත් බලන් ඉන්න අයටත් කියන්නේ දැන් මේක ඇත්තට මේ වගේ quality products මේ දැන් මේකට මේ දාන්න ගන්න ජාස් මේවා හදන්න පුළුවන් නම් මේක ලොකු මාකට් එකක්. දැන් මේ කැන්ඩල් එක මේක ඇත්තටම රටින් ගෙන්නේ මේ මෙච්චර quality එකට ලංකාවේ මට ගන්න එකක් ගන්න. ඒ කියන්නේ එතනින් එහාට ගිය තව දෙවෙනි පෙළ කර්මාන්තය. ඒක තමයි. ඉතින් දැන් මේක හදන්න පුළුවන් එක්කෙනෙකුට. මේ ඒ වගේ දැන් තව තියෙනවා මේ මං අද මෙතෙන්ට ගෙනල්ලා නැහැ. අපි මං අලුතෙන් ඩෙවලොප් කරලා තියෙනවා water soluble fragrances. ඉතින් ඒව ගොඩක් මිල අඩුයි. එතකොට ඒවෙන් අපිට හදන්න පුළුවන් හෝටල් කර්මාන්තයේට දැන් කාමරේ ගත්තයින් පස්සේ සුවඳට තියෙන්න ඕනේ ගෙස් කෙනෙක් කෙනකොට. එතකොට ඒකට පිලෝ මිස්ට් ඒ කියන්නේ කොට්ටේ සුවඳ කරලා තියන්න පුළුවන්. ඇඳ සුවඳ කරලා තියන්න පුළුවන්. ඒකෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරාම ඒ වගේ මිස්ට් හදන්න පුළුවන්. එයා ෆ්‍රෙෂ්නර්ස් වගේ කියන්නේ. එයා ෆ්‍රෙෂ්නර්ස් වෙනම හදන්න පුළුවන්. පිලෝ මිස්ට්, බොඩි මිස්ට්. ඒ කියන්නේ ෂවර් එකකට ගිහිල්ලා එළියට දැන් අපි ඇඟ හොදලා එළියට ආයේ එළියට එනකොට ඒකෙන් ස්ප්‍රේ කරොත් මුළු ඇඟම සුවඳයි. ඒ වගේ ගොඩාක් જાති තියෙනවා. ඊට අමතරව හඳුන් කූරු ඇවිල්ලා ලොකු මාකට් එකක් ලංකාවේ. ඒකත් හඳුන් කූරු හදනකොට පන්සල් ගිහිල්ලා අපි අනිවාර්යෙන් පූජා කරනවනේ සුවඳ හඳුන් කූරු. ඒ වගේ ඊට අමතරව අපිට මදුරුවන්ට හදන්න පුළුවන්. දැන් මෙඩිටේෂන් වලට හදන්න පුළුවන්. දැන් මේකත් මෙඩිටේෂන් පැත්තටත් මරු. දැන් මින්ට් තියෙනවා. දැන් අපි ගාව දෙනවා මින්ට් නැචරල්. මින්ට් එකෙන් කාම් වෙන්න මිනිස්සෙක්. ඒක ඒ කියන්නේ එක සුවඳත් එක්ක එක පොඩි වයිබ්ස් වල ඉන්න කට්ටියට එක වෙන වෙන සුවඳ. මාර ෆ්‍රෙෂ්. දැන් අපි පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා එහෙම එනවා නම් ඒක ඒ සුවඳ ගත්තා නම් ටිකක් අර ෆ්‍රෙෂ් ගතිය ආවයින් පස්සේ අපි ආයි එතකොට මචං දනා දැන් ඔය මම අහලා තියෙනවා මම බොටල් සලත් මම පැකට් සලාරේ මේක අහලා තියෙනවා EUD perfume EUD toilet ඒ මොකක්ද ඒ කතන්දරේ? ඔව් දැන් මේක ඇවිල්ලා perfume වල basic stages පහක් තියෙනවා categories. දැන් ඒ කියන්නේ perfume එකේ strength එක මයින ಜಾති පහක්. අඩුම ස්ට්‍රෙන්ත් එකක් තියෙන EUD fresh කියන කාණ්ඩෙට. EUD fresh එකේ සාමාන්‍යයෙන් දැන් මේ හැම perfume එකක්ම හදන්න මේ වගේ oils අවශ්‍ය වෙනවා. මේ oil එක build කරද්දි සාමාන්‍ය අමුද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් යනවා. මේක oil එකක් හදන්න. ඉතින් මේ EUD fresh කියන එකට මේකේ oil එක තමයි perfume එකේ heart එක වෙන්නේ. හදවත වගේ තමයි. ඉතින් මේ ඔයිල් එක EUD fresh එකට දානකොට දාන්නේ 100ට 1ක් වගේ. ඔයිල් එක මික්ස් කරන්න. එතකොට අරක බේස් වෙන්නේ මොනවද? ඇල්කොහොල්ද? ඇල්කොහොල් නේ perfumer's alcohol කියලා තියෙනවා. ඒකත් හදන්න ಜಾති ගොඩක් දාලා හදන්නේ. ඒක ඊට පස්සේ වතුර, මේ කියන්නේ distilled water, fixatives තව ගොඩාක් වැටෙනවා. ඒ බේස් එකට ඒක ගොඩාක් වැටෙනවා. ඒකට මේ perfume ඔයිල් එක මික්ස් කරන්නේ 100ට 1ක්. 100ට 1යි. EUD fresh කියන කාණ්ඩෙට ඒක වැඩිය සුවඳක් නෑ. ඒක අර වැඩි පොඩි බබාලට වගේ ඒක හොඳයි ගොඩක්.
ඊට පස්සේ ඔඩි ක්ලෝන් ක්ලෝන් ඕඩි ක්ලෝන් ඕඩි ක්ලෝන් කියල තියන්නේ අපි කඩවල්ල තියෙන පොඩි බාට ගොඩක් දාන ඔලුවටර ඉතින් අන්න ඒවා මේ සාමනය 2% වගේ ඒවයිත් සුවඳ වැඩි වෙලා හිටින් නැහැ ඒ ඉතින් සාමානයෙන් විනාඩි 15 වගේ තමයි තියෙන්නේ රඳා පවතින ඊට පස්සේ ලංකාවේ වැඩිහවනයක්ම තියෙන්නේ යුඩි ටොයිලට් එක ඒක සාමානයෙන් 8ක් 10ක් වගේ තමයි ඔයිල් එක වැටෙන්නේ ඒක ලෝක සම්මතය අනුව ඉතින් ඒක සමහරු ඉතින් ඊට අඩුවෙන් දාන්නේ මේක සුවඳ නෑ ඇතන පැය 2-3ක් තමයි හිටින්නේ ඊට පස්සේ සමහරක් පැයභාගයක් උපරේ අපේ රටේ උෂ්ණත්වය වැඩින්නේ ආයකත් එක්කත් බහිනනේ මෙහෙත් දැන් එක එක පළාත්වලට යනකොට එක එක විදිය දැන් නුවර පළාතට ඒක සෙට් වෙන්න පුළුවන් ගාල්ලට මදි ඒ පැත්තට හොඳ සුවඳ ඕනේ හොඳ කඩාගෙන යන හඳුන් කූරු වලට අපි ගොඩක් සුවඳ දෙනවා ඒතකොට ගාල්ලේ මිනිසුන්ට හොඳ සැර සුවඳ ඕනේ මොකද අර අවුවත් එක්ක සුවඳ මදි කොච්චර ගෙන්චද දැන් නුවරට මං යනකොට මං නිකන් ඔය මේ මං ඔය සුවඳ ටෙස්ට් කරන්න යනවා පළාත් වලට යනකොට මම නිකන් බලනවා මේ පොඩි කඩවල් වලට හඳුන් කූරු ටිකක් තමයි ගෙනියන්නේ හඳුන් කූරු වලට සුවඳ ටිකක් දාලා නුවරට යනකොට මං අර ගාල්ලට දාපු ස්ට්‍රෙන්ත් එකම දාලා ගෙනිච්ච අම්මෝ මේකේ හරි සුවඳයි එතකොට දැන් මේ සුවඳ අඩු කරන්න ඕනේ ඔඩ්ඩාරි එතකොට ඒක ඩයිලූට් කරලා සුවඳ අඩුවෙන් තමයි දෙන්න ඕන මොකද එහි සීතල කාලගුණයක් තියෙන්නේ ඒයන්නේ සෙල්ලාගේ එක්ස්පෙරිමන්ට් එකක් දීපුතෝ කරලා දෙන්නේ කියන්නේ සුවඳ අරගෙන පලාතට ගිහිල්ලා මිනිස්සු ගිය අතර දීලා මම ඔය නිකන් යනකොට ඒක අරගෙන යනවා ඉතින් ගිහිල්ලා ඔය කඩවල වලට තමයි දෙන්න හොඳම කඩවල වලට දුන්නාම ඒ කට්ටිය හඳුන් කූරු සෑහෙන තියෙනවනේ මේ ලංකාවේ මං හිතන්නේ හඳුන් කූරු මාකට් එකේ මිනිස්සු ලක්ෂයක් විතර පොඩියට හදනවා හඳුන් කූරු ඒක ලොකු මාකට් එකක් ගෘහස්ත කර්මාන්ත වශයෙන් තියෙන කම්පැනි විදියට තියෙනවා මෝල් ගෙනල්ලා හදන හඳුන් කූරු සෑහෙන ලොකු කර්මාන්ත ශාලා තියෙනවා හරි හොඳ මාකට් එකක් තියෙන කර්ම ඉතින් මේ ඉටිපන්දනුත් ඒ වගේ ගොඩක් ඒ වගේ අවශ්‍ය වෙනවා ලංකාවෙන් තමයි මම දන්න විදියට මේ බකින්හම් පැලස් එකටත් ඉටිපන්දන් හදලා යවන්නේ ඒ වගේ ඉතින් අපේ රටේ සෑහෙන ක්වොලිටි වැඩක් කරන්න පුළුවන් කියන්නේ අමුද්‍රව්‍ය නැති වුණාට පිටින් අමුද්‍රව්‍ය අපි නැති ටික රටින් හරි ගෙනල්ලා මේ හදලා අපේ මිනිස්සුන්ගේ මොකද අර හදන ක්වොලිටි එක හොඳට හදන්න දන්නවා අපේ රටේ මිනිස්සු ඉතින් අර එහෙම හදලා යවන්න පුළුවන් වෙන රටවල් වලට ඇඩඩ් වැලියු ප්‍රොඩක්ට්ස් ඉදිරියට මචං එතකොට ඔය මේකට යන අමුද්‍රව්‍ය උඹ ඔක්කොම ඉන්දියාවෙන්ද ගේන්නේ මං රෙප්‍රසන්ට් කරන ආයතනයක් තියෙනවා ආයතනය ඒගොල්ලොත් එක එකතු වෙලා තමයි මේක කරන්නේ මොකද තනියෙන් ලංකාවේ ඒක කරන්න අමාරුයි අපේ රට ගොඩක් පොඩි දැන් රෝස මල් ගත්තොත් දැන් මේවට හදන්න ඕන ඔයිල්ස් නිෂ්පාදනයකට මල් වලින් ගන්නවා ලී වලින් ගන්නවා එහෙම එකක් තියෙනවා නේද ඒක එක්ස්ට්‍රැක්ට් කරනවා දැන් ලෝකේ අලුත්ම ක්‍රමේ තමයි CO2 එක්ස්ට්‍රැක්ෂන් එක ඉස්සර නම් අපි ඔය මේ ස්ටීම් ඩිස්ටිලේෂන් එකෙන් තමයි කරේ තාමත් අපේ රටේ ගොඩක් වෙලාවට කුරුඳු එහෙම නිසාරණය කරන්නේ ඒ විදිහට කුරුඳු ඔයිල් එක ලබා ගන්න ඉතින් නමුත් ඊට වඩා දැන් ලෝකෙ ගොඩක් ඉස්සරහට ගිහලා තිනවා කාබන් ඩයොක්සයිඩ් වලින් එක්ස්ට්‍රැක්ට් කරන විදි තියෙනවා ඉතින් ඒ මැෂින් ගොඩක් ගණන් ඉතින් ඒකෙන් ගන්නකොට අර අපි ස්ටීම් ඩිස්ටිලේෂන් එකෙන් ගන්නවට වඩා වැඩි පළදාවක් ගන්න පුළුවන් එළියට ඉතින් ඒ වගේ තියෙනවා ඉතින් මේ අනිත් එක මේකෙදී මල් විශාල ප්‍රමාණයක් ඕන වෙනවා ඔයිල් පොඩි ප්‍රමාණයක් ගන්න සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් ඉතින් එහෙම මල් වවන්න අපේ රට ගොඩක් පොඩි වැඩි එහෙම නෑ ඉතින් අර ඉන්දියාවේ එහෙම නෑ ගොඩක් විශාලයි ඒගොල්ලොන්ගේ අපේ රට තරම් විතර සමහර රට මල් වතු තියෙනවා ඉතින් ඒ වගේ ඉතින් ඒගොල්ලොන් ඒ අවශ්‍ය දේවල් එහෙන් ගන්න පුළුවන් එහෙන් විතරක් නෙමෙයි වෙන ගොඩක් රටවල් වල තව දේවල් තියෙනවා ඉතින් දැන් එතකොට මචං තව විශේෂත්වයක් තියෙනවා දැන් මේ ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් අපිට අපි මම දැක්කා කස්ටමයිස් කරලා තියෙනවා අපිට gift එකක් දෙනවා නම් ස්පෙෂල් අපිට ඒ අදාළ කෙනාගේ බිරිඳට එන්න පුළුවන් පුරුෂයාට එන්න පුළුවන් පෙම්වතියට පෙම්වතාට එන්න පුළුවන් දෙනවා නම් එයාගේ ෆොටෝ එක ප්‍රින්ට් කරලා කියන්නේ දෙන කෙනාගේ තෑග ලබන කෙනාගේ බොහොම සතුරු හිතෙන විදියට තවත් එක්තරා පර්ෆියුම් බොටල් එකක් මේක ඔයා වෙනුවෙන් මද පර්ෆියුම් බොටල් එකක් කියලා දෙන්න පුළුවන් එහෙම වෙනකොටත් කස්ටමයිස් වෙනවද නැත්නම් තියෙන ප්‍රොඩක්ට් වලින්ම අපිට ගන්න පුළුවන්ද කස්ටම් මේඩ් අපිට දෙන්න පුළුවන් ඕනම දෙයක් හදන්න පුළුවන් ඒ කියන්නේ ඕනම සුවඳක් මම කිව්වොත් දනා මං වෙනුවෙන් විතරක් සුවඳක් හදපන් කියලා ඔබට හදන්න පුළුවන් පුළුවන් එතකොට මචං ලෝකෙ දැන්
මෙම අද දැවන්ත ජන අපේ රටේම කෝටි දෙකක් ඉන්න මචන් උන් ඔක්කොම ඉල්ලපටිකෝ මම්බිනියම සූදක් හදර දෙනක පුළුවන් පුළුවන් අම්මට සරීක මාර අතන්දර ඒ කොහොද කරන්න බයි කැනෙ ලබ් එකක් කොහොද පාවිච්චි කරනදී එහෙම ඕනේ නමුත් අපිට දැන් වුණත් මට හදලා පෙන්වන්න පුළුවන් වාට ඕන එක. ඒගැන දැන් ගැන දැම් මම කිවොත්තේම දැන් මට මංගෙනුවෙන් හද එකක් හදන්න කියලා මට පුළුවන් පුළුවන් මේ දැක් ඔව් හදමු දෙකක්. හදව් බලන්නේ නෑ අම්මට සිරි මරු එක්ස්පීරියන්සයක් ඒ ගැන මහිතන් ලෝකෙ පළවෙනි මිනිහද කොහෙද මහිතන්නේ මගේ ඉස්සරහම මේක මික්ස් කරලා මං වෙනුවෙන් මේ වගේ වැඩස්රාණක් ඇතුළේදී හදාගට පලවිඩි මනුස්සයද බව මං හිතන්නේ ඒ වෙන්න බලව එක්ස්පිරියස් ඇත්තරගෙන අපි වැඩේ පටක් ගව්වෙන මාර ගැජමටික්ස්ටියක් තියෙනවා විතර මාර ගැජමටික් ටිකක් තිබ්බා දෙන්න සුපිරි සුවඳ. එන්න මේක මම වෙනුවෙන්ම විතරක් හදන එක කියන්නේ අම්මට සී මේක වචා කර අතිශය දුර්ලභ අවස්ථාවක් කියලා හිතන්නේ අම්මට ඒ වුණාද වගේ අරිෂ්ටේ මිමිත් එක්ක දාන්නේ නේ අම්මට සී ඒවත් හොඳයි නේද එන්න ගැජමටික්ස් ටිකක් තියෙන මට තියෙනවා මා රාතල් එකක් කරට මම ගහන පර්ෆියුම් එක මගේ ඉස්සරහම හදලා මට වදිනවා කිය අර සෙල්ෆ් චූන් එක වචක් අම්මට ඩෝ කලපු පුර ගන්න ඒ ඉස්සර ස්කෝල් ලැබ් එකේ මතක පොඩ්ඩනේ කිරි පාට වුණා ඒක දනා චූට්ටක් මේ පැත්තට right පොඩ හිමින් යම් වැඩේ පෙන්න පිටු නංවා කලවන් වෙනවා මට ටයිම් එකක් තියෙනවනේ ඒකට අම්මට සිරි
කොහොමද හොඳයි සුවඳ? ඒ මේක ඒගන්න මේක මේ සුවඳ මගේ ගාව විතරයි එන්නේ මටසේ ෂා මරුණේ මචා කොහොම සුවඳ හොඳයි? ආසල්ලා ෂා ඕක මේකට දාගත්තා නම් හොඳයිනේ. අම්මාඩෝ තැක්කියෝ කෝද වඩු කෑල්ල තැක්කියෝ ඉගට කස ඔබ වෙලාසරී කස්ටවයිස් කරකට වැඩේ ඇවිල්ල දින්නඩේ ලස්සනස ඉගැටේ ඕනම කෙනෙකුට මේක ගන්න ඒකට කරන්න ඕක ඇත්තටම බොටල් එකේ print කරන්න පුළුවන් මට අද වෙලාවක් තිබුණේ නැහැ ඇත්තටම නැත්තම් ඔය ෆොටෝ එක ඕකේ බොටල් එකේ print කරලාම ගේන්න තිබ්බා මේ ඕක ඇත්තටම බොටල් එකෙත් අපිට ওই විදිහටම print කරලා දෙන්න පුළුවන් අම්මට ලේ අඩෝ නියමයි මේ ආතල්ලේද වැඩි ෂා එකට මහිතන්නේ ලෝකෙ පලවෙනිම විනිහ මචක් අය කිසිම කතන්දරයක් නෑ මේක ලෝකෙ පලවෙනිම මිනිිය මචක් මම ගහන පර්ෆිම් එක මගේ ඉස්සරාම හදලා මටපදීලා මගේම පොටෝ ගහ පෙට්ටිය උත්දීලා මගේ යාලු අන්න පචයි යාලුවන යාලුවෝජක්වල ඩියවයෝජත් ඇගියෝජ ආය වැඩක් නෑඩියමයිඩියමයි රයිට් ඒනම් අපේ FBC පර්වියුබ්බයකුත්මට හම්බන වගේ පිත්‍රයකි මහිතන්නේ ක්‍රිස් ව්‍යාපාරයගේ පර්ෆියුම් විතරක් නෙමෙයි මහිතන්නේ තව ප්‍රඩක්් ගණනාවත් තියෙන එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් මහිතන්නේ ලෝකයට විවර වෙන්න පුළුවන් ප්‍රඩක්් එකක් බ්‍රෑන්් එකක් ක්‍රිස්කින බ්‍රෑන්් එක වර්ල් වයි් බ්‍රෑන්් එක වෙන්න කියලා හදවතිම ප්‍රාර්ථනා කරනවා අද බීස්ථානයට ආවිල්ලා මට මේ වගේ ගිෆ්ට් ඇදුරට බොහොම ස්තුතියි මරුවජන් තැයිකෝ හම්බෙවලගදී